ලයිව් Zoom ක්ලාස් එකක් හැම සතියෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට මාසයකට අදාළ වීඩියෝස් ස්ටඩි රිසර්ච් කියන වෙබ්සයිට් එක through තමයි ඔයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මාසයකට අදාළ වීඩියෝස් ටික අප්ලෝඩ් කරනවා. එතකොට එක වීඩියෝ එකක් ගත්තාම මට මගේ ඔපිනියන් එකේ හැටියට දවසකට මේක ලයිව් ක්ලාස් එකක් මම ඔයයි මායි මුණට මුණ හම්බෙන ක්ලාස් එකක් නොවන නිසා මේක ඔයා වීඩියෝ එකක් බලාගෙන ඉගෙන ගැනීමක් නිසා උපරිම විනාඩි 45ක් තමයි ඔයාලට ફોකස් එක තියාගන්න පුළුවන්. එහෙනම් මම වීඩියෝස් try කරනවා විනාඩි 45 භාගයක් විනාඩි 45 අතර සීමාවේ තියාගන්න. එතකොට සතියකට ඒ වගේ වීඩියෝ 4ක් 5ක් අතර සංඛ්‍යාවක් වෙබ්සයිට් එකට එකතු කරනවා. එහෙනම් බැලුවොත් මාසෙකට වීඩියෝස් 16ක් 20ක් අතර සංඛ්‍යාවක් මාසයක් සඳහා අපි මාසෙකට ඉගෙන ගන්න සති 4ක් කියලානේ ගන්න. එතකොට වීඩියෝස් ඒ වගේ සංඛ්‍යාවක් ඔයාලට එකතු වෙනවා. හරිද? එතකොට දැන් පළවෙනි මාසේ ඔයා දකින්න ඇති ඔයා enrollment request එකක් මට එව්වහම මම කියපු විදිහට වෙබ්සයිට් එකට register වෙලා enrollment request එකක් එව්වහම මම ඔයාව අපේ course එකට enroll කරගන්නවා. එතකොට පළවෙනි මාසේ ඔයා දකින්න ඇති ඔයාව free enrollment එකක් විදිහට register කරගෙන තියෙනවා. එතකොට දෙවෙනි මාසේ ඉඳලා ඔයා class fees ගෙවන්න ඕනේ පුතේ. class fees ගෙවලා class fees මාසෙකට රුපියල් 3500ක් වෙනවා. class fee එක ගෙවලා ඔයාගේ payment slip එක upload කරන්න පුළුවන් ඔයාගේ profile එකෙන් ගිහිල්ලා. මම ඒක කරන විදිහ කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. එතකොට මට පුළුවන් මගේ පැත්තෙන් ඒක check කරලා හරි වීඩියෝ මේ හරි slip එක දාලා තියෙන්නේ නම් ඔයාව course එක ඇතුළට enroll කරගන්න. එතකොට ඔයාට මේ වීඩියෝස් ආපහු බලන්න පුළුවන්. එතකොට මට බලන්න පුළුවන් ඔයා මේ වීඩියෝස් බැලුවද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඒ අරෙන් ඔයා කොච්චර වෙලාවක් ඒක දිහා බලන් හිටියද ඊට පස්සේ ඒක කොච්චර ඉෆෙක්ටිව් විදිහට ඔයාගේ ඔළුවට දාගත්තද කියන එක බලා ගන්න ඇත්තටම මට විදිහක් නැහැ. ඒ නිසා ඔයාට මාත් එක්ක එන්ගේජ්මන්ට් එකක් තියාගන්න ඕනි. ඒතකොට ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් දෙයක් ගැන අනිවාර්යෙන් මට කතා කරලා අහන්න. හරිද? අනිත් කාරණාව ඒතකොට මේ එන්ගේජ්මන්ට් එක ඔයයි මායි අතර හදා ගන්න ඕනි හින්දා අපි මාසෙකට සැරයක් හැම මාසෙකම අන්තිම සෙනසුරාදා හවස 7ට Zoom class එකක් තියෙනවා live Zoom class එකක් මම ඔයාලට link එක දානවා ඔයා ඒකට join වෙන්න ඕනි. එතනදී මාත් එක්ක කතා කරන්න ඕනේ අපි එදා මාසෙ ඇතුළත කරපු දේවල් වල revision එකක් class එක ඇතුලේ පොඩි සාරාංශයක් summarization එකක් class එක ඇතුලේ කරනවා. ඒ වගේම ඊළඟ මාසය සඳහා අපේ plan එක මොකක්ද කියන එක එතනදී අපි කතා කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඒ ක්ලාස් එකට ජොයින් වෙන්නත් ඕනේ. හරිද? එතකොට ඒක තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඔයා මාසයක් සඳහා දාලා වෙන වීඩියෝස් වෙබ්සයිට් එකෙන් සල්ලි දීලා අරගෙන ඔයා බලනවා. ඊට පස්සේ අන්තිමට ලයිව් Zoom ක්ලාස් එකක් විදිහට අවසාන සෙනසුරාදා රෑ 7ට ඔයාට තියෙන ක්ලාස් එකක් මෙතනදී අපි කතා කරන්නේ ඒ මාස